අයිබෝන් තිරුවන් සරණයි හැමෝටම සුබ දවසක් වේවා. අද දිනේ මම හිතුවා මේ ඔයගොල්ලන්ට හොඳ විස්තරයක් මගින් දැනුම් දෙන්න. මේ මොකද මේ ගොඩක් දෙනෙක් මේ අපලෝපද්‍රය දුනම යන්ත්‍රමාලාවල් දානවානේ. ඒ යන්ත්‍රයක් දානකොට ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් දැනගන්න පවසන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. මොකද දරුවනේ ඕගොල්ලන්ත් දැනගන්න ඕනේ දෛවත් මහත්තයෙක් ළඟට හෝ කප් මහත්තයෙක් කපු නෝනා කෙනෙක් ඇදුරු මහත්තයෙක් ඇදුරු නෝනා කෙනෙක් ළඟට ගිහිල්ලා යන්ත්‍රයක් දාගන්නවා තමන්ගේ අපලට. ඒකට තමමුත් දැනගන්න ඕනේ මේ යන්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. මොකද අද ගොඩක් දෙනෙක් මේ යන්ත්‍ර රවටනවානේ. යන්ත්‍ර දාන අය ගොඩක් දෙනෙක් කට්ටිය රවට්ටනවා. ලස්ස එකමාරයි ලස්ස දෙකයි සමහර රට 80000 70000 60000 50000 කියලා ගන්නවා. නමුත් ඕගොල්ලෝ දන්නේ නැහැ මේ යන්ත්‍රයක් කියන්නේ මොකද්ද. ඒ යන්ත්‍රයකින් දෙයක් මොනවා වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ දැනුවත් කරන්න තමයි දරුවනේ මම මේ සූදානම් වෙන්නේ. හේතුව තමයි මම ජ්‍යොතිර්වේදී නන්දිපාල රාජපක්ෂ මගේ නම. මම මොකද යන්ත්‍ර වාස්තු ඒ වගේම ගෙවල් අරසවල් වගේ දේවල් ඔක්කොම මම බුදු ගුණ මුල් කරගෙන තමයි මම කරන්නේ. නරක වැඩ කිසි දෙයක් මම කරන්නේ නැහැ. වසී කියනේව මම කරන්නේ නැහැ. හේතුව වසී කියන්නේ පාප කර්මයකට යන්න සිද්ධ වෙනවා. නරක නිරයට යන්න සිද්ධ වෙනවා වසී කරන අයට අනිවාර්යෙන්ම. ඒ නිසා වසියක් කරේ කරාට කමන්න මේ තමන් කියන්නේ පෞල් ජීවිතයක් කැඩෙනවා නම් අන්න ඒ අය ලං කරනවා වගේ දේවල් වලට වසී කරාට කමන්න. නමුත් නිකන් වසී කරන්නේ නැහැ. මම නරක දේවල් කරන්නේත් නැහැ. මම සුබ දේවල් පමණයි කරන්නේ. ඒ නිසා ජ්‍යොතිෂ කේන්ද්‍ර බැලලි වාස්තු විද්‍යාව අනුව නැකත් සැද්දී මේ වගේ පොරොන්දම් බැලි ඒ වගේ දේවල් කරනවා. ඒ වගේ බාරහාර සෙත් කවි වගේ දේවල් කරනවා. නමුත් මට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට දරුවනේ මම මේ දැන් මේ වැඩේට බහිමු අපි. මොකද්ද වැඩේ? ඔබ යන්ත්‍රයක් වැළඳ ගන්න ඔබට අපලයක් කියලා දැනගත්තම ජන්මපත්‍රي පරීක්ෂා කරලා කොහෙන් හරි අදාළ දෛවත් නිවරේ කේන්දර සටහන බලලා කියනවා යන්ත්‍ර මාලාවක් දාගන්න. නමුත් ඔබ දැනගත යුතුයි ඒ දෛවත් මහත්තයාටම කියලා කරගන්නවා නම් ඒක හොඳයි. හැබැයි කේන්දර බලන අයගෙත් තියෙනවා ජ්‍යොතිර්වේදී ළඟෙත් තියෙනවා මේ ජ්‍යොතිෂිකෝ දන්නේ කොහොමද යන්ත්‍ර දාන්නේ කොහොමද එයාගේ පළපුරුද්ද කොහොමද කියලා තියෙනවා. ගොඩක් දෙනෙක් මම පාරම්පරික කියලා පරම්පරා 7යි 8යි කියලා කියනවා. අන්න ඒවටත් ටිකක් රැවටෙන්න එපා. මොකද පරම්පරා 10ක් වුණත් වැඩක් නැහැනේ. ඒ කරන කෙනාගේ වයස අවුරුදු 40යි නම් එයා අධ්‍යාපනයක් ලැබලා ජ්‍යොතිෂ වාස්තු ශාස්ත්‍රයක් ඉගෙනගෙන එතකොට අපි හිතමුකෝ එයාගේ පළපුරුදු අවුරුදු 10යි කියලා. ඉතින් එයා පරම්පරාවක් එයාගේ හිටියයි කියලා අම්මා තාත්තා කියලා මුත්තා කියලා මහත්මා කියලා හිටියට වැඩක් නැහැ. ඒ නිසා එයාගේ පළපුරුද්ද දැනීම එයාගේ පළපුරුද්ද දැනීම තියෙනවා. ඒ නිසා මට කියන්න තියෙන දරුවනේ යන්ත්‍රයක් අඳින්න බෑ පුතේ. අනිවාර්යයෙන්ම තමන් උප්පත්ති කේන්දරේ නැකත් හදන්න ඕනේ. පක්ෂිය අල්ලන්න ඕනේ. ඉෂ්ට දේවතාව අල්ලන්න. දැනට දසාවේ අධිපතිය මොන නැකතක ඉන්නව මොන ඉෂ්ට පුටේක ඉන්නවද? එතකොට ඔහු මේ කාලවල දසාවෙන් එහෙම වුණාට ඔහු මේ කාලවල දසාව පැවතියට ඔහු මේ කාලවල ඔබගේ කේන්දරේ මොන රාශියද ගෝචර වෙන්නේ? එතකොට සඳුගෙන් කොහොමද ඔහු සඳුගෙන් ඉන්න රාශිය සිට මොනවනේ කීවෙනි රාශියද ඉන්නේ? ලග්න රාශියෙන් කීවෙනි රාශියද ඉන්නේ? මේවා බලන්න ඕනේ. බලලා එතකොට ඔබ දැනගත යුතු දේ තමයි දෛවත් මහත්තයෙක් නම් නැකතක් හදන්න දන්නවා. කිසි විටක නැකතක් හදන්න දන්නේ නැති කෙනෙකුට පක්ෂිය ඉෂ්ට දේවතා අල්ලා ගන්න දන්නේ නැති කෙනෙකුට ග්‍රහ යුද්ධයක් ගැන දන්නේ නැති කෙනෙකුට කියලා යන්ත්‍රයක් කිසිසේත්ම සෝදානම් කරලා යන්ත්‍රයක් පැනන්නට වැඩක් නැහැ දරුවනේ. හේතුව තමයි මොකද යන්ත්‍රයක් සාමාන්‍යයෙන් අඳිනවා නම් අදාළ කෙනාගේ ඒ වෙලාවේ ගත කරන දසාවටනේ අසුබ සතුරෙක්ගේ දසාවක් ගත කරනවා නම් ඔහුට ඒකෙන් මිදෙන්න තමයි යන්ත්‍රය දාන්නේ. යන්ත්‍රය දානවා නම් මොකද්ද වෙන්න ඕන? යන්ත්‍රයේ ඔහු උප්පත්ති නැකතට සුබ නැකතක් වෙන්න ඕන. ජන්ම සම්පත් සේම සාධක මෛත්‍රී කියලා තියෙනවා. මේ වගේ ජන්ම සම්පත් වගේ ආවොත් හොඳයි. විපත් ආවොත් අසුබයි. එහෙනම් මොකද අපි කරන්න ඕනේ? වද ආවොත් අසුබයි. එතෙන්දී මොකක්ද අපි කරන්න වෙන්නේ? අර විදියට නැකතත් තෝරන්න. නැකත ඒරුවටත් වැඩන්නේ දරුවනේ. ඒ නැකත අඳින වෙලාවේ ඒ යන්ත්‍ර මාලාව නැකතෙන් සුබ වෙලා නැකත විතරක් දුන්නට වැඩකුත් නැහැ. නැකත සුබ වෙලාවට අපි යන්ත්‍රයේ අඳින වෙලාවට හරියට ඒ තප්පරයට විනාඩියට යෝගයක් කරණයක් තියෙනවා. යෝගයක් කරණයක් තක්කාල කේන්දරයක් තක්කාල නැකතක් තියෙනවා. මේවා හරියට බලන්න ඕනේ.
මේ ඔක්කොම හරියටම 100%ක්ම නිවැරදි කරලා යන්ත්‍රයක් අඳින්න බෑ දරුවනේ. දැන් අපි නැකතක් අදලා කියමුකෝ. ඔය බොරුවට කට්ටිය කියනවා නැකතක් අදුවා 100% සුබයි කියනවා. නමුත් නැකතක් අඳිනකොටත් එහෙම දිනේනකද තිටි යෝගේ කරන්නේ ආදී වශයෙන් තියෙනවා වගේම තමයි එකක් හරි අසුබ පැති තියෙනවා. නමුත් ඒක අනිත් දේවල් සුබ වෙනකොට එකක් අසුබ වුණොත් ඒක බල ශූන්‍ය වෙලා යනවා. එතකොට සුබ පැත්තට වැඩි වෙනවා. ඒ නිසා අපි ගත යුතු යන්ත්‍රයක් අඳිනවා නම් හරි නැකතක් නැකතක් ඇඳලා නැකතට පක්ෂයා ඉෂ්ට දේවතාව අල්ලන්න ඕනේ. එතකොට ඒ දසාව සතුරු දසාව ගත කරන අධිපතිය දැන් කේන්ද්‍ර රාශිය කොයි රාශියද ගත කරන්නේ. එතකොට ඒවල තක්කාල කේන්ද්‍රයක් හදන්න ඕනේ යන්ත්‍රය අඳින වෙනාට ඒ තක්කාල කේන්ද්‍රෙත් ඒ උප්පත්ති කේන්ද්‍රේ සතුරු දසාවේ අධිපතිය මොන විදිහට තියෙන්නේ ඒ ඔක්කොම බලලා තමයි දරුවනේ යන්ත්‍රයක් හරියට සකස් කරලා යන්ත්‍රයක් හරියට සකස් කරලා අද යන්ත්‍රේ පලන්දන දවසේ ඒ ඔහුට හරියට දෙහි ටිකක් කපන්න ඕනේ. හරියට දෙහි ටිකක් කපන්න ඕනේ. දෙහි ටික කපලා පුට් දාලා මම දැකලා තියෙනවා සමහර අය ඉන්නවා අය ගිරේ කකුල් දෙක ළඟ ඔළුවේ සිරසේ නම් කකුල් දෙක ළඟට එනවා දෙහිගෙඩි 4-5ක් කපලා ඉවර සමහර අය. එහෙම අය ඉන්නවා. එහෙම බෑ. ගිරෙන් ආවඩලා ඒවට කියන සෝතෝතර කවි තියෙනවා. ඒවා කියලා ගිරේ විසි කරන්න කියලා ගිරේ වැටෙන විදිහට කවි තියෙනවා. ඒ වගේ ලකුණු දැනගෙන ඒ විදිහට දරුවෝ දෙහි ටිකක් කපලා හරියට ඒ දරුවන්ට පිළිත් ටිකක් කියලා යන්ත්‍රේ හරියට යන්ත්‍රේ ඇඳා වගේ තමයි යන්ත්‍රේ දරුවෝ දාන දවසේ හොඳ නැකතක් තියෙන වෙලාවක සුබ හෝරාවක් තියෙන වෙලාවක තමයි ඒ කටයුතු කරන්න ඕනේ. නැකත යන්ත්‍රයක් අඳිනවා කියන එක සෙල්ලම් නෑ පුතේ. දැන් අද කෙනෙක් ගත්තොත් හෙට දෙන්නම් හෙට හවස් වෙන්න දෙන්නම් කිව්වට බෑ. මමගේ ශාස්ත්‍රයේ හැටියට නම් දරුවෝ අවම දවස් 3ක්වත් යනවා සාමාන්‍ය යන්ත්‍රයක් මතුරන්න. මොකද යන්ත්‍රයක් මතුරනකොට පුතේ හරියට නැකත් ටික හදාගත්තට බෑනේ. ඒ යන්ත්‍රය අඳින්න ඕනේ. ඒ යන්ත්‍රය ඇඳලා ඉවරුනාට පස්සේ ඉරක් කැපෙන්න බෑ. ඉරකට ඉරක් සම්බන්ධ වෙන්න බෑ. ඒ වගේ දිගමෙන් පළල තියෙනවා. පළලෙන් දිග තියෙනවා. ඒ වගේ සුබවලට මරණ කර්ම, වශී කර්ම කියලා මේ එක විදිහේ දේවල් වලට ඒ අදාළ අසුබ තත්වයන් උඩ සුබ තත්වයන් උඩ ඒ යන්ත්‍රය දිගමෙන් පළල ගන්න විධික්‍රම වේද තියෙනවා. මේ විදිහට අරගෙන යන්ත්‍රයක් හරියටම තක්කට ඇඳලා පුතේ දාගත්තොත් හරියට හරි. කෙනෙකුට විවාහයක් සාර්ථක වෙනවා යන්ත්‍රයක් දානවා. ඉනටක් දානවා, කරටක් දානවා හැබැයි සාර්ථක නැහැ. ඇයි? පක්ෂය ඉෂ්ට දේවතාව දන්නේ නැකත සුබ නැහැ. යෝගේ කරණයේ සුභ අසුබ දැකලා නැහැ. ඒ වෙනකොට පුතේ නැකත සුබ වුණත් යෝගේ කරණයේ සුබ වුණත් එතකොට සුබ හෝරාවක බලලා මේව කරත් පුතේ මොන දේ කරත් යන්ත්‍රය පලන්නන වෙලාවේ මර හෝරාවකට ග්‍රහ යුද්ධයකට එදා දවසේ ඒ ග්‍රහ දිස ඒ කියන්නේ අපි කියමු බදාදා දවසක දාන බුධ ග්‍රහතුමා එදා දවසේ ග්‍රහ යුද්ධයක නම් ග්‍රහ යුද්ධෙන් ඔහු පරදිනවා නම් ඔහු පීඩාවටපත් වෙනවා නම් එවැනි වෙලාවක අපි යන්ත්‍රය දැම්මොත් අර සුබ වුණාට වැඩක් නැහැ පුතේ. ඒ නිසා හරියට නඩුවක් දිනන්න පුළුවන් යන්ත්‍රයකින්. ඒ වගේම තමයි හරියට විවාහ සාර්ථක වෙන්නේ නැති අයට විවාහ සාර්ථක කරන ඒ කාන්තේ පුළුවන් පුතේ ගොඩක් දරුවෝ ඉන්නවා විවාහ දරුවෝ මගේ ළඟට එනවා ඒ දරුවන්ට තියෙනවා යන්ත්‍ර දාන්න. හැබැයි මේ යන්ත්‍ර දාලා ටික දවසක් කරනකොට සාර්ථක වෙනවා. හැබැයි බොරු නෑ මගේ ළඟ මම සල්ලි ගන්නවා. මම යම් මුදලක් කියනවා ලස්ස ගණන් 50000 60000 70000 සුදා ගන්න නෑ. මම මුදලක් කියනවා මම හරියට මහන්සිලා මට අවම දවස් 3ක් යනවා මම නම් යන්ත්‍රයක් දාන්න. කවුරු කිව්වත් යන්ත්‍රයක් එහෙම මතුරන්න බෑ. මොකද පුතේ ඕගොල්ලන්ගේ සල්ලි අරන් අපි කෑවට ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ ආත්මේ මේ රත්තරන් පැලඳගෙන ඉන්න පුළුවන්, යහන මහන තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි අනුන්ගේ සල්ලි ගන්නවා කියන්නේ ඒව කනවා කියලා කියන්නේ ගිනි කපුරු කනවා වගේ. ඒ නිසා අපි නිතරම හිතන්න ඕන අනුන්ගෙන් මුදලක් ගන්න ඕනේ ඒකට කඹරන්නේ නැති වෙන්න. යම් ආත්මයක හරකෙක් වෙලා ඇවිල්ලා දෙන්න බැරි නැත්තම් දෙන්න වෙනවම තමයි. එහෙම නැතිනම් පුතේ මොකද්ද අපි කළ යුතු වෙන්නේ? ඕගොල්ලන්ගේ මුදලට හරියට ਸਰව සාධාරණව අපි ඒක හරියට කරලා දෙන්න ඕනේ. එහෙම කරගත්තගෙන් පස්සේ ඕගොල්ලෝ යන්ත්‍රය දැම්මම අනිවාර්යෙන් විවාහය දැම්මම විවාහය සාර්ථක වෙන්න ඕනේ. රස්සාවක් නැති දරුවෙක් ඉන්නවා ටයි කරනවා රස්සාව ඔන්න මෙන්න තියලා ලිස්සලා යනවනේ. ඒකට රස්සාව සාර්ථක වෙන්න ඕනේ. ව්‍යාපාරය අඩපණ විල යනවනේ ව්‍යාපාරය සාර්ථක වෙන්න ඕනේ. රෝගයකට දානවා. අනිවාර්යයෙන්ම රෝගී සුවපත් වෙන්න ඕනේ දරුවෝ. රෝගී සුවපත් වෙන්න ඕනේ යන්ත්‍රයක් දැම්මම. හැබැයි මේක යන්ත්‍රය දාලා ගොඩක් දෙනෙක් හිතනවා පුතේ දැන් අදම කඩේට ගිහලා පාන් ගේනවා වගේ නම් යන්ත්‍ර දාන්න ඔය කවුරු දැම්මත් එහෙම ගුණ ලබා ගන්න බෑ. ඒ නිසා මම මේ ඕගොල්ලන්ට දැනුවත් කරේ පුතේ යන්ත්‍රයක් දාන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ දැනුවත් වෙන්න බුද්ධියෙන් කල්පනා කරලා බලන්න
දෛවඥවරයෙක් ළඟට ගියාම ජ්‍යොතිර්වේදියා වෙන්න පුළුවන්, කප් මහත්තයෙක්, කපුන ඕන කෙනෙක් වෙන්න පුළුවන්, ඇදුරු මහත්තයෙක් වෙන්න පුළුවන්. කටෙන් කයිය ගැහුවට දේවාලේ පිල්ම තියලා මහා ලොකුට දේවාලේ තිබුණාට පුතේ ඔයගොල්ලෝ විශ්වාස කරන්න පොඩ්ඩක් මෙතනින් කල්පනා කරලා බලන්න මේ මිනිස්සයා කතා බහ කරන එයාගේ දැනීම එයා කොච්චර කාලයක් කරපු කෙනෙක්ද කියන මට්ටම ටිකක් දැනගෙන හරියටම කෙනෙක් දැනගෙන යන්ත්‍ර මාලාවක් දාගන්න පුළුවන්. යන්ත්‍රයෙන් අනිවාර්යෙන් ගුණ ගන්න පුළුවන්. ඒ නිසා මම මේ යන්ත්‍රයක් දාන්නේ කොහොමද කියලා තමයි මේ දරුවන්ට දැනුවත් කිරීමක් කරේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි මං හිතනවා ඔයගොල්ලන්ට වටිනවා කියලා. මේක අනිවාර්යෙන් බලලා නිකන් ඉන්න එපා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලගේ අදහසක් තියෙනවා නම් දාන්න. ඔයගොල්ලන්ගේ අදහසක් තියෙනවා නම් දාන්න. ඔයගොල්ලන්ට දැනගන්න යුතු දෙයක් තියෙනවා නම් මගේ දුරකථන අංකය මම සඳහන් කරනවා. ඒකට කෝල් එකක් දීලා අහන්න. ටෙලිෆෝන් එකෙන් ෆෝන් වලින් පුතේ යන්ත්‍ර දාන්නත් බෑ. ෆෝන් වලින් සෙස් සාන්ති කරන්නත් බෑ. ෆෝන් වලින් ආරසවල් දාන්නත් බෑ. කිසි කෙනෙකුට මෙතන ඉඳලා අනුන්ගේ ගෙදරක බහිර පූජාවක් දෙන්නත් බෑ. අනුන්ගේ ගෙයක් මෙතන ඉඳලා එතන ආරක්ෂා කරන්නත් බෑ. ඒ වගේ දේවල් වලට රැවටෙන්න එපා පුතේ. මේ ශාස්ත්‍ර ඔක්කොම නැතිලා යන කාලෙක මම මේ සියලුම ලංකා වාසී විතරක් නෙවෙයි විදේශ රටවල වල දරුවන්ට පවා මේක වැදගත් වෙයි කියලා මම හිතන ගොඩක් වටින දෙයක්. යන්ත්‍රයක් දාන්න ඉස්සලා පුතේ හරියටම මෙයා සුදුසුද කියලා බලලා බාර දෙන්න. බාර දුන්නොත් හරි. යන්ත්‍රණ දෙන්න පුතේ ඔය ලස්සකන 50 60 70 80 ගාම අපි දකිනවා මේ සෝෂල් මීඩියා වල කවදාකවත් පුතේ එහෙම යන්ත්‍රයක් දාන්න යන්නේ නැහැ. යන්නේ නැහැ. එවැනි ගණන් ගන්න නැහැ. පොළොවේ යට තියෙන මැණිකක් නෙවෙයිනේ පුතේ. පොළොවේ යට තියෙන මැණිකක් නෙවෙයි. ඒ වගේ මුල මුදල් දීලා 50 60 70 80 දීලා යන්න පන්න. යම් මුදලක් ගත්තට කවන්න සර්ව සාධාරණ දෙයක් කරලා මුදලක් ගන්න නැතුව බෑ. නිකන් කරොත් ඒක අගයක් නෑ. අඩුව කරොත් ගණන් ගන්නෙ නෑ. ඒ වගේ රටක නමුත් සමන් අපි නම් කරන්නේ අපි යම් මුදලක් කියනවා මම නම් ඒ කටයුත්ත කරලා දෙන සර්ව සාධාරණ කරලා දෙනවා. අනිවාර්යෙන් ගුණ තියෙනවා. ඒක කෙසේ වෙතත් ඕන කෙනෙක් කොහින් කරගන්න වුණත් පුතේ තමන් හරියට දැනනවා කියලා කරන්නේ යන්ත්‍රවල ගුණ ගන්න පුළුවන්. අනිවාර්යෙන් ගන්න පුළුවන් පුතේ. කොහින් හරි ඕගොල්ලන්ගේ අදාළ සේවාදායකෙක් ලවා හරි කෙනෙක් ලවා හරියට කරගන්න පුතේ සාර්ථක වෙනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා.